අයිබෝන් කියලා සාදරයෙන් අතරින් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් ස්කූල් YouTube නාලිකාවට. වීඩියෝ පහක් තියෙනවා අද දවසේ බලන්න ලෑස්ති වෙමු. ඒ වගේම channel එකට උදව් කරන්නත් ඕනේ. මොකද මම ඔයාලා වෙනුවෙන් වැඩසටහන් කරන හින්දා මට පොලිස් සහතිකේ එන්නේ නැහැ රට යන්න. ඉතින් ඔයාලට තේරෙනවනේ. ඒක නිසා උදව් කරන්න ඕනේ channel එකට. ඒ වගේම channel එකේ ඔයාලට වීඩියෝ දාගන්න පුළුවන් මම නොදැක්ක. එහෙම නැත්නම් ඔයාලා ආස කරන දේශපාලකයන්ගේ. එහෙම නැත්නම් ඔයා දේශපාලකයෙක් නම් ඔයා එන්න ඉන්නවා නම් ඔයාට ආසයි නම් ඔයාට වැඩසටහන් දාගන්න ඔයාට වීඩියෝ දාගන්න. මේ පැත්තේ තියෙනවා විස්තර. අපි දාගෙන අවුරුද්දක් දෙකක් අපි ඇදගෙන යන channel එක ආතල් එකේ ඔයගලන්ගේ වීඩියෝස්. එතකොට ඔයාලට තැනක් එහෙම ගන්න පුළුවන් අනාගතයේදී. හරි එහෙනම් අපි ඒවත් මතක කරන අතරේ එහෙනම් අපි යමු අපේ පළවෙනි වීඩියෝ දෙකට මේ රනිල් මහත්තයා ගැන කතා කරන්න. යා. රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේ හොරු අල්ලනවා කියන එක ඔය හොරු අල්ලන එකක් නෙමෙයි. හොරු කියන්නේ පොඩි හොරු. නෑ පොඩි හොරු නෙමෙයි. පොඩි හොරු ලොකු හොරු හොරුම තමයි. මොනවද කියනවා මේකට කතා කරාට කාටවත් ප්‍රශ්නයක් නෑ. රටේ වැඩේ කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ආර්ථිකය ගැන හරි මොනවා හරි එහෙම ගියක් පළ කරපු ගමන් භූමි තෙල් ගාපු ගැරන්ඩියෝ ටික වගේ කුලප්පු වෙනවා සමහර මාධ්‍ය නාලිකා. ඒක හරහා පටලවනවා නඩු කතන්දර ටික පටලවනවා. අවුරුද්දක් ගිහිල්ලා එතුමාට තව නඩුවක්වත් ෆයිල් කරගන්න බැරි වෙලා තියෙන අජෝදනාව. හැබැයි ආයේ මේ නඩුව මුලට ගිහිල්ලා ඒක උනේ මෙහෙම ඒක උනේ මෙහෙම. ඇයි මෙච්චර මිනිස්සු බය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට? රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සදාකාලික ගහපු මාධ්‍ය නාලිකා මෙච්චර ගහන්නේ මොකද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. මම අහන්නේ මේ මාධ්‍ය නාලිකා අතර සිරස ඉන්නවද කියලා. කලින් අනතුරු ගපුවේ වටත් කොහොමද හිටියේ? සත පහකට ගණන් ගන්න නැතුව හිටියා. අන්තිමට තෙල් ටිකවත් ගේන්න සල්ලි නැති තැනට රට වැටුණා. ඩස්බින් එක දක්වා ඔබ ගියා කියනවා. ඒකේ ජනාධිපති වෙන්න බැරි උනේ ඇයි කියන කාරණාව ගැන මේ රටේ ජනතාවට අවබෝධයක් තියෙන්න ඕනේ. අපේ පක්ෂයට ලොකුම හානිය සිදු වුණේ 2020. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය පිළිබඳව සමහරව අභියෝග කරනවානේ. රනිල් වික්‍රමසිංහට තියෙනවා මූණ බලලා hina වෙන්නේ නැහැ. මිනිසුන්ට දේශපාලකයෙක් විදිහට ෆැමිලිය නැහැ කියලා. ඇත්තටම රනිල් වික්‍රමසිංහ මැතිතුමා නළුවෙක් නෙවෙයි. දේශපාලනේ රංගපාපු උත්සාහ රංගපාන නළුවෙක් නෙවෙයි. ඔය කියන විදිහට රටත් ගොඩ දැම්මන. වගකීම් ටිකක් ඉටු කරා නම්. රනිල් වික්‍රමසිංහට අඩුතරමේ දෙවන ස්ථානෙවත් නෙමෙයි හම්බුනේ. තුන්වෙනි ස්ථානේ. රනිල් වික්‍රමසිංහට තව ටිකක් ඉස්සරහට යන්න තිබ්බා. තව බොරු ටිකක් කිව්වනා. තමයි මේ වෙලාවේ දේශපාලනේ ඇත්තටම පක්ෂ දිහා බැලුවේවත් නැහැ. මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අසමත් බවක්වත් මේකක් නෙමෙයි. මේ අපේ රටේ මිනිසුන්ගේ අවාසනාවට සිද්ධ වෙච්ච දෙයක් විදිහට මම දකින්නේ. ප්‍රාදේශීය දේශපාලනටත් ඕක වෙලා තියෙන්නේ. කැඩිලා බෙදිලා ගිහිල්ලා දේශපාලන සංස්කෘතියම විනාශ වෙලානේ තියෙන්නේ. ඒකට මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරක් නෙවෙයි මේ රටේ බොහෝ දේශපාලන 나යකයෝ අහු වෙලා තියෙනවා. උගණ්ඩාවෙන් සල්ලි ගෙනවා කිව්ව එකට කතර ගහපු මිනිස්සු ඉන්නවා. පවුන් 90ක මාලේ ලක්ෂ 12ට විස්කාරක ගන්න බලාගෙන මිනිස්සු කොච්චර ඡන්ද දෙන්නේ නැත්නම් මේ වගේ බොරු කියලා ඡන්ද ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. යුද්ධ දෙක නෙවෙයි දැන් තුන්වෙනි ඉකුත් ඔන්න එනවා කියලා කතාවක් ආවේ. ඇත්තටම නිකන් රනිල් නිකන් පොඩි සමාජය බය කරන්න කිව්වද? ඉතිහාසය ඉඳලා බලනකොට ඔය වගේ කතාවල ඇත්තටම හරයක් ඇතුව කියපු කතා තියෙන්නේ. මම ඒක ඇහුවේ රනිල් බොරු කියන්නේ නැහැ කිව්වනේ. පැහැදිලිවම බොරු කියන්නේ නැහැ. මම තවමත් කියනවා රනිල් හැමදාම ඇත්ත කියපු නායකයෙක් කියන එක මම කියනවා. රටේ තියෙන පාර්ලිමේන්තුවේ තත්ත්වෙම තමයි පල්ලෙහා තියෙන පුංචි ආණ්ඩුවේ තත්ත්වය. වල්පැල සුද්ධ කරලා මල්පැල ගේනවා කියලා ගෙනහලා දැන් ගෙනලා තියෙන මම හිතන්නේ අපිට පේන්නේ වහපැල වගේ සමහර ඒවා. ඔහේ රැලි හදලා ඔහේ ලිස්ට් වලට දාලා ඔහොම ගෙනල්ලා කතිර ගහපු කණ්ඩායමක් පාර්ලිමේන්තුවෙත් ඉන්නවා පළාත් පාලනයෙත් ඉන්නවා. කියන්න කනගාටුයි බොලස්කුම නගර සභාවේ පළවෙනි අයවැයවත් හරියට කරගන්න බැරි වුණා. ව්‍යවස්ථානුකූලව ඉදිරිපත් නොවීම නිසා ගැටලුවක් ඇති වෙලා අලුතෙන් ගැසට් එකක් ගහලා තමයි අයවැය සම්මත කරගන්න විගණක වාර්තාවෙන් බොහොම නරක ප්‍රතිඵල තමයි පෙන්නලා තියෙන්නේ. අපිට තව මාස කිහිපයක් බලන්න පුළුවන්. අපිට ඉවසීම තියෙනවා. එතනින් එහා ඉතින් බැරි වුණොත් අපිට මම දන්නේ මේ නගර සභාව පවත්වාගෙන යන්න පුළුවන් වෙයිද කියන ගැටලුව පවා අපිට තියෙනවා. විගණක දෙපාර්තමේන්තුවෙන් රාජ්‍ය ආයතන වල හැම අවුරුද්දෙන් අවුරුද්දට විගණනයක් කරනවා. පහුගිය වාර්තාවල අපේ තියෙන්නේ මේ අඩුපාඩු ඒගොල්ලන් සඳහන් කරලා තියෙනවා මොනවද අඩුපාඩු. ලොකු අඩුපාඩු තිබුණත් මේක අපිට සත්‍ය සහ එහෙම පිළිගන්න පුළුවන් කියන නිගමනය තමයි දෙන්නේ. හැබැයි ඒක අසමත් කියලා දෙනවා කියන්නේ ඒක ලොකු අඩුපාඩුවක් සභාවේ. අසමත් කියලා දෙන්නේ පිළිගන්න බෑ කියලා දෙන්නේ. මේ ඇති කරලා තියෙන ස්ථාවරභාවය නැති කරන්න බෑ. ඒකට ඉඩ දෙන්න එපා. විශේෂයෙන්ම හරි පාලනයක් නැතුව හරි දැනුමක් නැතුව මේ ආණ්ඩුව ගෙනියනවා කියන්නේ වඳුරට දැඩිපිය දුන්න එක විතරයි. වෙනසක් නැහැ. ඒකට අපි ඉඩ දෙනවද? මේ රටේ ජනාධිපති හැටියට අනුර දිසානායක මැතිතුමා පත් වුණේ කමන්නේ. ඒක පිළිගන්නවා. ප්‍රථම වතාවට ලංකාවේ සුළුතරයකින් පත් වුණ ජනාධිපතිවරයෙක්. කෙසේ හෝ ඒ කියන්නේ රටේ බහුතරයක් මේ වැඩසටහන පිළිගත්තේ නැහැ. ඒ රටේ පාලනය ගන්න නොදන්න අය මෙතෙන්ට යොදවන්නේ. ඒක බාර දෙන්න පුළුවන්ද? එහෙනම් මේ රටේ ජනතාවගේ ඡන්දේ පාවිච්චි කරන්න ඕනේ. විශේෂයෙන්ම රටේ පාලනය ගෙනියන්න පුළුවන් කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනය ගෙනියන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා. ඒකට සුළුතරයේ තිබුණත් පාර්ලිමේන්තුවේ ඒකට ඇමතිකම් තියාගන්න පළවෙනි වතාවෙන්නේ මේ පුටුවක වාඩි වෙලා ඉන්නේ. ඒ නිසා ඒක තියාගන්න කියන්නේ පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය අපි එක තියෙන්න ඕනේ. දැන් සිදු වෙලා තියෙන්නේ මේ කාඩ්බෝඩ් අනුර දිසානායක කෙනෙක් ඇති කරන්න හදලා. ඉතින් කාඩ්බෝඩ් එක වැඩක් නැහැ නේ. නියම අනුර දිසානායක දැන් ඉන්නකොට මේ කාඩ්බෝඩ් දිසානායක මොනවද කරන්නේ? ඒ නිසා සජබෑටත් ඇවිල්ලා මේ පැත්තට ඇවිල්ලා ඡන්දේ දීලා අපි මේ පාර්ලිමේන්තුව මේ රටේ මූල්‍ය පාලනය කරන්න පුළුවන් කණ්ඩායමකට බාර දෙමු කියලා මම මෙතන කියන්නේ. ඇත්තටම රනිල් ගැන නම් අපරාධය ඔයගොල්ලෝ කියන්නේ මට නම් කියන්න තියෙන හැමදාම මේ කියන විදියට චුට්ටක් වරද්ද ගත්තනේ මචං. නැත්නම් ඇත්තට මෙහෙම නම් තියෙන්නේ නැහැ බයි. දැන් නම් මෙහෙම තියෙන්නේ නැහැ මොකද මචං ගේමක් ගහගෙන ආව සුපිරියටම මෙහෙම තියෙන්නේ රනිල් මහත්තයාම හිටියා නම් මේ අවුරුදු දෙක දැන් දෙකක් ගිහිලා තිනවා. මෙහෙම නම් තියෙන්නේ ඒක අනිවාර්යෙන්ම මම මේක කැට දීලා කියන අපරාධේ වැරද්ද ගත්තේ ඔයගොල්ලෝ. ඒ වගේම සජිත්ගේ පාර්ශවය මේ රනිල් එක එකතු වුනේ නැති එකත් ලොකු පාඩුවක් වුණා. ඒ දෙක එකතු වුණා නම් අම්මට රදේ නම් මාර තැනක් ඈ. එන්න 2029 තායි හොල්ලන්න බෑ. 2034 හොල්ලන්නත් බැරුව යනවා බං එනවා. ආයි මේ අවුරුදු 10 12 15 මේක නම් මාර ගේමක් ගන්න තිබ්බා. අපරාධේ වැඩි අනාගත කට්ටිය එකතු වෙලා ඈ. හරි අපි යන්න හදන්නේ ලස්සන කතාවකට. මේ මෙතන තියෙන අනුරගේ කොටසක් ඒ වගේම සජිත්ගේ කොටසක්. මෙතන තියෙන්නේ මචං ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව තියනවද නැද්ද කියලා බලන්න හදන්නේ. හරිද? ඉංග්‍රීසියෙන් ප්‍රශ්න ඇහුවාම අනුර දෙන්නේ සිංහලෙන් උත්තර. අයියෝ ඉතින් මෙහෙමයි. ජනාධිපති කෙනෙක් වුණාම දැන් මේ බලන්න මේ පැත්තේ පෝස්ට් එකකුත් මම මුලින්ම පෙන්නන්නම්. මේ කියන්නේ මචං බුද්ධිමත්ම ජනාධිපති තමයි ඉන්නවා කියන්නේ. බුද්ධිමත්ම. එතකොට මචං ඉංග්‍රීසියෙන් කතා කරාම ඉංග්‍රීසියෙන් තමයි උත්තර දෙන්නත් ඕනේ. හරිද? අන්න ඒක එතන තියෙන අර පොඩි චූටි වචනයක් ඇති මචං. උඹලා කිව්වේ එහෙනම් බුද්ධිමත් කියලානේ. හරි? ඒක නිසා තමයි අපි මෙහෙම වීඩියෝ එකක් දෙන්නේ ඈ. යා බලමු. I have given a use. Why and how would you turn around those SOEs so as not to burden the state?
And we leave that question also on loss-making SOEs. We know that there's a lot of conversation about particular organizations. දැන් ගොඩක් අය අහන ප්‍රශ්නයක් මම හිතන්නේ අපේ වාණිජ මණ්ඩලයේ උපසභාපතිතුමා ඉන්න දුමින්දයි මාය The SJB, your own leaders, your party members, have been accused of the central bank the bond scam, right? How are you now? Because on the other hand, you have the people, your own people, accusing the government of stealing their money, looting them their money, and accusing them of corruption. Something similar. Corruption itself, accusations you have faced back in 2015 and 2019. How are you planning to, come before the people and say it's not going to be that? Well, we have already come before the people. We have been elected in 2020 by the people as the alternate government. So we have legitimacy and we have a clean group of parliamentarians. And we have embarked on a new approach, a novel approach, a path-breaking approach, a new system of governance based on values, morality, ethics, non-corruption, and ensuring that we provide service to the people and have a progressive development model for all Sri Lankans. ඕගලන්ට තේරුණාද නැද්ද අවුලක් නැහැ. අර භාෂාව කතා කරන විදියෙන් ඔයාලට කටහුරුව නේද? කටහොල්ලන විදියෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් නේ. දැනුම තියෙන කාටද? ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව තියෙන කාටද? ඒක තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙන කාටද කියලා නේද? ඉතින් ඒක තේරුම් අරගන්න සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් වුණාම ටිකක් බුද්ධිමත් වෙන්න ඕනේ. තැනට සුදුසු විදියට ඇනේ ගහන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒ දේවල් ටික චුට්ටක් තියෙන්න ඕනේ මොනා නැතත් ඒ ටික තේරුම් අරගත්තොත් ඇති JVP කාලකණි 70. හරි අපිට යන්න තියෙන්නේ එහෙ බැලුවම මෙහෙ පේන හාදයයි අනුර ඒ දවස්වල දීපු ටෝක් එකකුයි බලන්න වීඩියෝ දෙකක් තියෙනවා. අපි ඒ දෙකම බලමු. හරි දැන් හිට අපි આવුත් මේ රට විදේශ ශ්‍රී ලාංකිකයට ආරාධනා කරත් ඔය සල්ලි ඒගොල්ලෝ ඔබ આવොත් මේ සමුදල් ලැබෙනවට විශ්වාස ලැබෙනවා අපේ විශ්වාසය. තමන්ගේ දරුවෝ නෙවනයි නෙවෙයි. ඒ නිසා මේ රට ගොඩනැගීම් පිළිබඳව මට විතරක් වමනාවක් තියෙනවා ඔබ කියන එක හරි. හරි ඩොලරය 250 මට්ටමකට ගෙනල්ලා රට තියෙන බංකොලොත් භාවය බුදා ගන්න ඔබට අවම වශයෙන් කොච්චර කාලයක් අවශ්‍යද? මේමයි පළවෙනි එක තමයි දැන් ලෙඩා ඉන්න ICU එකේ. ICU එකේ ඉන්න ලෙඩා සාමාන්‍ය නෝමල් බෙඩ් එකකට අපි ගේනවා මාසයක් ඇතුළත. මාසයක් ඇතුළත මූලික අවශ්‍යතාවය. ඒක බංකොලොත් භාවය බුදා ගන්න. මාසයක් දෙකක් ඇතුළත කරන්න. හරි. හැබැයි රටේ ආර්ථික මුළුමනින්ම සුවපත් වෙන්නේ ඒත් ලෙඩා. හරිද? ICU එකේ සාමාන්‍ය බෙඩ් එක ගෙන කියලා මොකක්ද? ගේනවා කියලා මොකද? මේ ලෙඩ ඇඳේ ඉන්න ලෙඩා හරිද? මේ ලෙඩ ඇඳේ ඉන්න ආර්ථිකේ සාමාන්‍ය ලෙඩ සහිත ආර්ථිකය බවට පත් කරනවා. ඊළඟ මොකක්ද? ඊළඟ මේ ලෙඩා ගෙදර ගෙනියන්න ඕන. මේක කෙටි කාලෙකින් කරන්න ඕන. කරන්න නැත්නම් මොකද ආණ්ඩුව ගන්න? මොකද අපේ ජනතාව ආණ්ඩුවක් දෙන්නේ? ඒක කරනවා. ඊළඟ ගෙදර ගෙනියන්න ඕන. ලෝකේ දියුණුතම රටවල් වල කරින් කරට ඉස්සරහට යන ආර්ථිකය බවට පත් කරන්න නම් අඩුම තරම අවුරුදු 7ක් ඕන. අවුරුදු 7ක් ඕන දියුණුතම. ඒතකොට ලෝකේ දියුණුම රාජ්‍යයක් බවට. ලෝකේ දියුණු රාජ්‍යයන් එක කරට මියන රාජ්‍ය බවට පත් කරන්න. අපි ආණ්ඩුව අරගෙන දැන් අවුරුදු දෙකක් ඔන්න මෙන්න. ඒ අවුරුදු දෙක ඇතුළත කොහොමද වෙන්නේ? නේ? පැනදෙනිය කිව්වා අපිට බැන්නා බයිනවා ඉතින් මොකද කරන්නේ නේ? අnder සානාගේ සහෝදර ජනාධිපතිතුමාට පස්සේ මැණික් පොල්ලක් දුන්නේ නැහැ නේද? අපි ආණ්ඩුවට දුන්නේ බංගලොත් වෙච්ච බාණ්ඩාගාරයක්. මේ වාර්තාවට එමු අනුපුවපතේ ව්‍යාජ බදු ඔප්පුවක් සම්බන්ධයෙන් ඇමති වසන්තගෙන් ප්‍රකාශයක් ගත්තා. පොලිසිය අධිකරණයට දැනුම් දෙනවා. මේ ඉෂාරත්කාරගේ සටහනක එලෙස වාර්තා කර තිබෙන්නේ ඇමති වසන්ත සමරසිංහ, නියෝජ්‍යමති මහින්ද ජයසිංහ, නගරාධිපති රංජන් ජයලාල් යන තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර විමර්ශන අවසන් කිරීමට පෙර නීතිපතිවරයාගේ උපදෙස් පතා නඩුවේ විමර්ශන ගොනුව නීතිපතිවරයාට යොමු කළ ලද්දේ ඇයිදයි මහේස්ත්‍රාත්වරිය කොළඹ පංචායත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළා. ඒ සම්බන්ධයෙන් කොළඹ පංචායත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පිළිතුරක් ලබා නොදුන් අතර එම ක්‍රියාවලිය මහේස්ත්‍රාත්වරියගේ දැඩි දෝෂ දර්ශනයක් ලක් වුණා. මේ නඩුවේ විමර්ශන ගොනුව 2025 පෙබරවාරි 19 වෙනිදා නීතිපතිවරයාට යොමු කර තිබුණා. මේ සිද්ධිය නගතිරපත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මෙසේ පැවසුවා. මේ නඩුව ගොනු කිරීමේ අනතුරුව අවස්ථා දෙකකදී අධිකරණය විසින් නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පැහැදිලිව නියෝග කර තියෙනවා. නමුත් මේ නියෝග ක්‍රියාත්මක නොකර නීතිපති උපදෙස් අවශ්‍ය බව පොලිසිය පවසා සිටිනවා. ජාතික කම්කරු ආයතනයේ නීති අනුකූල නිලධාරීන් සිටියදී අදාළ දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම බදු දීමට ඇමති වසන්ත සමරසිංහට හැකියාවක් නැහැ. මහේස්ත්‍රාත්වරියට මෙවනට ස්ථානමාරුවක් ලබා දී ඇත්තේ මේ නඩුව නිසායයි මම විශ්වාස කරනවා. මේ නඩුව ලබන සැප්තැම්බර් 26 වෙනිදා යලි කැඳවීමට නියමිතයි කියලායි මේ සටහනේ වාර්තා කරන්නේ. පේනවනේ මේගොල්ලෝ ඒ දවස්වල කරපු දේවල් නේ. අනුර කියන්නේ කොහොමද මාස 2කින් කියලා. තවත් තැනක මම දැක්ක වීඩියෝ එකක් තියෙනවා මාස 6න් රට කෙලින්ම කෙලවෙලා තියෙන ටික හරි ගස්සලා එතනින් නම් පටන් ගන්නකෝ රට හදන්න ගොඩනගන්න. දැන් අවුරුදු 2ක් වෙලා තාම කෙලවෙච්ච තැන තවත් පහළට බහැලා මිසක් සමානාත්මකවක්වත් ගෙනිච්චේ නැහැ. රනිල් ගෙනිච්ච විදිහටවත් ගෙනියන්නේ නැහැ මොකද. ඉතින් බලන්න ඔකෝ මොකද්ද උනේ කියලා රටට නේද බචා. අපි ඉන්නවා මචං ඉතින් ජීවත් වෙලා කොහොම හරි බොහොම අමාරුවෙන් කාලා කරලා බොහොම අමාරුවෙන් රසාවක් කරන්නේ රසාවක් කරලා පුළුවන් විදිහට ඉන්නවා. ඒ වගේම හොරා කවුද බලන්නකෝ මේ මිනිස්සු ස්ථාන මාරු කරන විදිය. ඇත්තටම මට කියන්න ඕගොල්ලෝ දැන් මම මොකද කරන්න කියලා. දැන් මට රට යන්න බැරි වෙලා තියෙනවා මාස දෙකක් තිස්සේ බලා ඉන්නවා. දැන් දෙකක් පහු වෙලා මේ රට යන්න පොලිස් සහතිකය අවශ්‍යයි. ඒක තාම ලැබිලා නැහැ මට. ඉතින් මම මොකද කරන්නේ? අර කියනවා වගේ විපක්ෂයේ කියනවා වගේ විනිශ්චයකරුවන්ගේ ඔය අවුරුදු කාලය දීර්ඝ කළා එක දේවල් කළා. දැන් මේව කරාම අපිටත් මේ යන්නම බැරි වෙන තත්ත්වයක් උදා වෙන්න පුළුවන් ඈ. දැන් ඉතින් බලන්නකෝ දැන් ඔයගලන්ට තේරෙනවනේ මාස ගාණක් යනවාද මෙහෙම වෙන අයට මේ මෙහෙම කරන්න. දැන් මාත් එක්ක කොල්ලෙක් දැම්ම රට යන්න. ඒකට ඇවිල්ලත් ඉවරයි. ලබන සතිය යන්න හදන්නේ. ඉතින් බලන්න දැන් මට බලන්නකෝ මාස දෙකකට තාම පොලිස් ආති කියන්නේ දැන් ඕව හම්බ වෙන්න තව කොච්චර කාලයක් යයිද කොහොමද වෙන්නේ හිතා ගන්න බෑනේ.
මේ රජය එහෙමයි යා තීරණය ගන්න පුළුවන් ඕගලන්ගේ අතේ තියෙන ඡන්දයක් ආවම එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් අපි ඊළඟ දවසේ හමු වෙමු